මම ට්‍රැවල් ආනන්ද රොඩ්රිගෝ. අද මම ආවේ පෙරේදා සබරගම විශ්වවිද්‍යාලයේ නවකවදේ ඉන්න කියලා කියන නැති වුණේ පුතාගේ නිවස හොයාගෙන දැන් මට එනකොට මගේ ආරංචි වුණා ඊයේ මරණේ ගත්තා කියලා. මේ තියෙන්නේ සමග විශ්වවිද්‍යාලයෙන් නැති වෙච්ච චරිත් පුතාගේ ගෙදරට යන්න තියෙන පාර. මේ ඇවිල්ලා අටභාගේ නෝරේලිය ගම්පල පාරේ අටභාගින් හැරිලා උඩට ඇවිල්ලා මේකේ එන්න ඕන කිලෝමීටර් 4ක් 5ක් විතර ආවහම මේ තියෙන එන පාර මේකේ ඇවිල්ලා මෙන්න මෙතනින් මේ තියෙන පාර මේකෙන් හැරිලා යන්න ඕන කිලෝමීටර් තව දෙකකටත් වැඩිය මං හිතන්නේ. ගියාම තමයි ඒ චරිත් පුතාගේ ගෙදර හම්බෙන්නේ. ගමක අහිංසක දරුවෙක්. මම ඒ පාර පෙන්නගෙන යන්නම් ටිකක් දුරට. මේ ගම්මද දරුවෙක් මොනතරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ නැද්ද? ඇතර මේවා නම් නතර විය යුතුම දේවල්. මොකද මට එහෙම කියන්න ලොකු අයිතියක් තියෙනවා. මොකද මමත් මගේ ළමයි 3 දෙනෙක් විශ්වවිද්‍යාලයට ගියා. ඉතින් මේ වගේ ගමක දෙමව්පිය මොන තරම් මේ දුෂ්කර ගම්මානේ දෙමව්පිය මොන තරම් බලාපොරොත්තු තියාගෙන ඉඳද්දී ළමයාගේ ඇත්තටම ඇයි මෙහෙම මේ ළමයි මේ විදිහට මේ මට තියෙන ප්‍රශ්නේ එක ළමයි කොහොමද මේ තරම් අමානුෂිකද කොටකඩ සමක් ඇඳා කියන එක නම් හේතුව ඇත්තට මට නම් හිතා ගන්න බෑ. හැබැයි මම හිතාගෙන ඉන්නවා ඔබම පුළුවන් වුණේ සබරගම විශ්වවිද්‍යාලයට යන්න. මම හිතන්නේ පරිපාලනය ඉඩ දෙයි කියලා. අද හොයන්න. මේ තියෙන්නේ ඒ පුතාගේ ගෙදරට යන පාර. එනෝ නේද? දුෂ්කර ගම්මානේ. අදිවරු ළමයි. තාම පොඩි ගලවලවත් නැහැ. පේනවා ඇති. එහෙනම් පොඩි. පොඩි. මේ තියන්නේ. එන්න. මේ තියන්නේ පුතාගේ ගෙදර. මේ තියන්නේ. මොන තරම් බලාපොරොත්තු තියාගෙන නැද්ද අහිංසක ළමයි. මෙසේ එන්න. බලන්න. පොලිසිය ටැක්සියක් දාලා තියෙනවා. ඔව් මේක මම දැක්ක පුස්සැලෑවට ගියා කියලා තාත්තාද කොහෙද ගියා කියලා. ඒ කැම්පස් එකේ ළමයි ඒ පොලිසියට දැම්මා කිව්වා. මම මේක ඔබතුමාට කියන්නත් ඕනේ මම YouTube channel එකක් තියෙනවා මගේ. මම මේක YouTube එකට දානවා. මොකද දාන්නේ ඇත්තටම මේක මේ කියන්නත් එපා. නැත්නම් මේවා නිවැරදි වෙන්න ඕනේ. මේ රාජවල්පත් වෙනවා. මේ කට්ටිය කියනවා මේවා වැරදි. හැම රජෙම කියනවනේ.
මෙහෙම වෙන්නේ අපිට මේක වැඩක් වෙනවා විදිහට දැන් අපි මේක නීති පැත්තට දාලා තියෙන්නේ. ඔව්. එතකොට නීතිය පැත්තෙන් වෙන වැඩ ටික අපිට මේ වෙන විදිහට වැඩක් කරලා දෙන්නකෝ. අනිවාර්යයෙන්. දැන් මම මෙහෙම දැන් මම කොයි පුසල්ලා පොලිසියද මේක පුසල්ලා පොලිසියට තමයි අපි පැමිණෙලා දැම්මේ. මම දැන් පුසල්ලා පොලිසියට යනවා. ඔව්. ගිහලා මම අහන්නම් කට්ටිය මොකද්ද මේකේ තත්ත්වය කියලා. ඒකෙන් අහලා ඔව්. එයාලගේ විමර්ශන කොයි විදිහට යන්නේ කියලා. තමයි මිනිස්සු දැන් අපි ඔක්කොම බලන් ඉන්නේ. අනිවාර්යයෙන්. මම කිව්වේ මං ආවේ දුෂ්කර පළාතක්. මේ තියෙන්නේ ඒ පුතාගේ ගෙදර. මේ තියෙන්නේ. එතකොට මොනතරම් බලාපොරොත්තු තියාගෙන මේ තියෙන්නේ ගෙදරට එන පාර. මෙතන ඉඳලා කිලෝමීටර් 2ක් 3ක් විතර තියෙනවා මහ පාරට. එතන ඉඳලා යන්න ඕනෙලු පාරද ගම්පලට නෑ මේන් රෝඩ් එකට කිලෝමීටර් 7ක්. ඒකලයි නුවර යන්න ඕනේ. එහෙම ගිහිල්ලා තමයි මේ ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට ගිය පුතෙක්. මේ තියෙන්නේ ඒ පුතාගේ ගෙදර. පේනවා ඇති. මේ තියෙන්නේ ගෙදර. ඔය තියෙන්නේ ගම්බද ගෙදර. මේ මං කතා කර කට්ටියත් එක්ක. ඒ කට්ටිය කියන්නේ මේක වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. එකම දෙයයි අවශ්‍ය. මේ ළමයාට වෙච්ච අසාධාරණය නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක තමයි මේ සියලු දෙනාගේම අදහස. ඇත්තට මේක සිද්ධ විය යුතුයි. දැන් මං හිතා ඉන්නවා පුසල්ලා පොලිසියට යන්න මෙහෙම. පුසල්ලා පොලිසියට ගිහිල්ලා පොලිසියෙන් අපි අහලා බලමු මොකද්ද දැන් අලුත්ම නීතිමය තත්ත්වය කියලා. මේ කියන්නේ පුතා නිසලව ඉන්න සෝම්පිටේ පාර. රටට මොනතරම් වැඩක් කරන් හිටපු ළමයෙක්ද අද මෙතන ඊයේ හවස මෙතන නිහිදන් ගියා. මේ ඉන්නේ අටභාගී හේලගම් පදිංචි සිට පල්ලෝසැප ශ්‍රී ලංකා සබරගම් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය චරිත් දිල්ෂාන් සොයුර මං කියන්නේ පුත ඔබට නිවන් සප ලැබේවා. ඊ හවස චරිත් පුතාට චරිත් දිල්ෂාන් පුතේ නෙමෙයි නැවත අපි අතරම ඉපදෙන්න ඉපදිලා මේ සමාජය වෙනස් කරන්න මේකට විරුද්ධ වෙන්න මේ සමාජය වෙනස් කරන්න පුතේ ඔයාට ඒ ශක්තිය ලැබේවි. ඔබට සාධාරණ ඉටු වෙනකන් අපි පිටිපස්සෙන් ඉන්නවා. සුබගම. මේ තියෙන්නේ උසල්ලා පොලිසිය. එතකොට අර චරිත් පුතාගේ මරණය ගැන පැමිණිලි කරලා තියෙන්නේ උසල්ලා පොලිසියට. ගිහලා අහමු බලන්න මොකක්ද අලුත්ම තත්ත්වය. මෙන්න තියෙන උසල්ලා පොලිසියට පාර මේ නුවරඑළිය පාර මේ නුවරඑළිය ගම්පල නුවරඑළිය පාරේ මේ උසල්ලා පොලිසිය මෙතන තියෙනවා. ඒ පොලිසියට ගිහිල්ලා අහලා බලමු මොකක්ද තත්ත්වය.
මේ තියෙන්නේ පුස්සල්ලා පොලිසිය. මම පුස්සල්ලා පොලිසිය ඉස්සරහින් ඉන්නේ පුස්සල්ලා පොලිසිය. මම මේ චරිත් පුතාගේ විස්තරය ගැන අහන්න ගියා පොලිසිය. පොලිසියෙන් එහෙන් කියන්නේ හෙට පැමිණිල්ලක් ලැබුණොත් ඒ අදාළ පොලිසියට ඒ කියන්නේ සබරගමුවේ සමනල මොකක් හරි පොලිසියක් කියලා තමයි ගෙදරින් නම් කිව්වේ. ඒ පොලිසියට මෙහෙන් එකට උද්දුත යවනවා කියලා තමයි කියන්නේ. මෙහෙ ඒ කට්ටියගේ සටහන් ටික එහෙට යවනවා කියන අදහස් තමයි කිව්වේ. එතකොට එහෙන් තමයි මේ පැමිණිල්ල පිළිබඳ ඇත්තටම ළමක වදයක් සිදු වුණාද මොකද එහෙම සිදු වුණා නම් කොයිද උනේ ස්ථානීය පරීක්ෂණ ආරෝම ඔක්කොම කරන්න වෙන්නේ සබරගමු විශ්වවිද්‍යාලයට අදාළ පොලිසියෙන් කියන එක තමයි මෙහෙන් කියන්නේ. ඔවුන් කියන විදිහට ඇත්තටම මේකේ කිසිම දවසක පැමිණිලි යටපත් වීමක් සිදු වෙන්නේ නැහැ. මොකද එහෙම වෙන්න අවශ්‍යතාවයකුත් නැහැනේ. ඇත්තටම සාධාරණීය වෙයි කියලා තමයි මේ පොලිසියෙන් කියන්නේ. අපි බලමු අපි සමාජ මාධ්‍ය කාර්යෝ විදියට අපිත් කරුවන් විදියට අපිත් බලා ඉන්නවා. ඇත්තටම මේකේ ඇත්ත සිදුවීම මොකද්ද? මේක සිදු වෙන්නේ මොකද්ද? කොහොම හරි ඒ චරිත් පුතාට සාධාරණීයට වෙන්න ඕනේ කියන තැන තමයි අපි ඉන්නේ. එහෙනම් බොහොම ස්තුතියි.